මකුලපුරේ රජතුමායි රැජිනයි එක දවසක් හමු වෙලා කතා කරනවා. රජතුමනි, අපේ මකුලපුරේ තවත් අලංකාරවත් කරන්න මට අදහසක් ආවා. අපිටම ආවේනික නිවසක් අපිට නෑනේ. අපි නිවාස තරගයක් පවත්වමුද? රැජිනයි යෝජනා කරනවා. ඒක හොඳ අදහසක් ප්‍රිය. රජතුමා එකඟ වෙද්දී සුළං වේග මකුලපුරේ වේගවත්ම දන්වන්න කැඳවනවා. සුළං වේග මකුලපුරේ වටේම ගිහින් තරගය ගැන විස්තර කියනවා. විවිධ මකුලුවන් විවිධ ද්‍රව්‍ය තෝරා ගන්න කතා කරගන්නවා. ඒ අතර රත්තා සියුම් මකුළු දැල්වියමින් අලංකාරවත් නිවසක් සාදනවා. එහි විශේෂත්වය තමයි රත්තා තමන්ගේ කේටිය මිශ්‍ර කරගෙන වෙනත් අයට නොපෙනෙන මකුලපුරයට පමණක්ම පෙනෙන විශේෂ වුණ කාමර සැකසීම. කහමකෝ මල් රේණු එකතු කරලා ඒ වගේ ලස්සන නිවසක් හදනවා. පත්‍රිකා මකුලුව වියලු කෝටු වලින් අලංකාරවත් නිවසක් හදනවා. ඒ අතර නීලමකෝ කොළ අරගෙන ගස්වල ශාකපත්‍ර වලින් නිවසක් හදනවා. ධම්මිනී ගුල්හාමිගෙන් අහලා අලංකාරවත් මැටි නිවසක් හදනවා. දම්ලු මල් පෙති එක් කරලා තලලා ඒ වගේ ගඩොල් හදලා අලංකාරවත් නිවසක් හදනවා. හදිසියේම හමුන සුළඟට අනේ මගේ නිවස කියමින් හැමෝම කලබල වෙද්දී පත්‍රිකාගේ නිවස හුළඟට ගහගෙන යනවා. නීලමකුගේ නිවසත් හුළඟට ගහගෙන යනවා. කහමකුගේ නිවසත් හුළඟට ගහගෙන යනවා. දම්ලුගේ නිවසත් විනාශ වෙනවා. ධම්මිනීගේ නිවසත් රත්තාගේ නිවසත් විතරයි අන්තිමට ඉතුරු වුණේ. රජතුමා නිවාස තෝරන්නේ අතරමඟදී ධම්මිනීගේ නිවසත් වැස්සට තිය වෙලා යනවා. මුලදී රත්තාට උසුළු විසුළු කරත් අවසානයේදී රත්තාගේ නිවස විතරක් ඉතුරු වුණා. මකුළු දැල් අතරින් වායු කුයපු නිසාත් ජලය රඳා නොපවතින නිසාත් මකුලපුරේ සිටින මකුළුවන්ට ඇරෙන්න වෙනත් අයට අලංකාරවත් දැලක් ලෙස පමණක් පෙනෙන නිසාත් මේ නිවස මකුලපුරේ හොඳම නිවස ලෙස තේරෙනවා. රත්තාට සම්මානයකුත් හම්බෙනවා. රත්තා කවදාවත් තමන්ගේ ජයග්‍රහණය ගැන නම් ආඩම්බර වුණේ නෑ. හැමෝටම රත්තා මකුළු දැල් වලින් නිවාස හදන්න කියලා දෙනවා. ඒ හැමෝම ලස්සනම ලස්සන නිවාස හදනවා. තමා දන්නා පුංචි දේ අනිත් අයට කියලා දුන්න නිසා රජතුමා ඇවිල්ලා රත්තාට තෑගි දෙනවා. එදා සිට අදටත් රත්තාගේ නිවාස අපට මකුළු දැලක් ලෙස දකින්න පුළුවන්.